රෝසිගේ කරේ තියෙන මාලේ නම් පංකාදු 5යි. සතරම් පාටට දිලිසෙනවා. පොඩ්ඩක් ගිහින් කතා කරා නම් හරි. රෝසි කොහොමද ඉතින්? හොඳයි කපුටු හාමිනේ. මම මේ වතුර ගේන්න කඟට ගියා. ඒක නෙමෙයි රෝසි, මං දැන් කීප දවසක්ම දැක්කා. ඔයා ඔය වටින කින මාල දාගෙන එහෙ මෙහෙ යන්න එපා. සොර සතුරු හැමතැනම. අනේ නෑ කපුටු හාමිනේ. මේ මාලේ මට දුන්නේ මගේ අම්මා. පරම්පරාවෙන් එන මාලයක්. හිතන්න විතරයි ඕන මේ මාලේ මට හැම දෙයක්ම ලබා දෙනවා. ඒ තරම් බලයක් තියෙන මාලයක්ද මේ? නැතුව කපුටු හාමිනේ. ඉතින් කාලය මෙහෙම ගත වෙලා ගියත් කපුටු හාමිනේගේ හිත තිබ්බෙම රෝසිගේ හිතෙන දේ ලබා දෙන මාලි ගැන. අනේ අම්මේ ගේ හරේ කන්න මොකොත්ම නැද්ද? හරි ළමයිනේ, කෑ නොගහ ඉන්නකෝ. මං ඉක්මනටම රෝසිගේ රන්මාලි අරගෙන එන්න. එතකොට අපිට රස කෑම විතරක් නෙමේ, හිතන හැමදේම ලබා ගන්න පුළුවන්. පුදුම බලයක්ලු මේ මාලෙට තියෙන්නේ. ඒත් අපට අනුන්ගේ දේවල් මොකටද? හොරකම් කරලා දෙවුන වෙලා වැඩක් නෑනේ අම්මේ. කොහොම හරි කපුටු හාමිනේ බලාගෙන හිටියේ රෝසිගේ රන්මාලේ හොරකම් කරන්න. එයා රෝසිගේ ගේ ගාවට මුවා වෙලා එයාට අවස්ථාවක් ලැබෙනකම් බලාගෙන හිටියා. ටික වේලාවකින් කපුටු හාමිනේ දැක්කා රෝසි කොහෙදෝ යනවා. රෝසිගේ බෙල්ලේ නම් රන්මාලයක් පේන්නේ නෑ. ෂුවර් එකටම ගේ යස්සි ඇති. අද තමයි මට සැප සම්පත් ලැබෙන හීනේ හැබෑ වෙන්නේ. ඉතින් කපුටු හාමිනේ ජනේලයෙන් රෝසිගේ ගේ ඇතුළට රිංගලා ගේ හැම තැනම මාලේ හෙව්වා. කොට්ටයක් අස්සේ මාලේ තිබිලා කපුටු හාමිනේ මාලේ අරගෙන ගියා. පුදුම මහන්සියක් තියෙන්නේ. කවුද මේ මගේ ගෙදර බඩු ඇදලා තියෙන්නේ? අනේ මගේ මාලේ. රෝසිගේ මාලේ කවුරු හරි අරන් ගිහින් බව රෝසි දැනගත්තා. කපුටු හාමිනේ කිව්ව හරි. සොර සතුරු හැම තැනම. කෝ අම්මේ මේ මාලෙට අපි ඉල්ලන කිසි දෙයක් ලැබෙන්නේ නෑනේ. රත්තරන් මාලය අපිට කන්න රස කෑම පිඟානක් දෙන්න. අපිට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු දෙන්න. කපුටු හාමිනේ ළමයිනුයි ප්‍රාර්ථනා කරපු කිසිම දෙයක් එයාලට ලැබුණේ නැහැ. කමක් නෑ, අපි හෙටත් බලමු. ඉතින් පහුවෙනිදත් කපුටු හාමිනේ රන්මාලයෙන් ප්‍රාර්ථනා කරපු කිසිම දෙයක් ලැබුණේ නැහැ. කේන්ති ගියපු කපුටු හාමිනේ මාලෙත් අරගෙන රෝසිගේ ගෙදරට ආවා. රෝසි, ඔයා මට බොරු කිව්වා. මේ මාලෙන් ඉල්ලන කිසි දෙයක් ලැබෙන්නේ නෑ. කපුටු හාමිනේ, එහෙනම් ඔයා තමයි මගේ මාලේ හොරකම් කළේ. දීයනේ, මම මොකද්ද මේ කළේ? කලබලයට මිහිතම ආවනේ. මාලේ හොරකම් කළේ මං කියලා අහුණා. ඇයි කපුටු හාමිනේ කල්පනා කරන්නේ? මං ඔයාව පොඩ්ඩක්වත් අවිශ්වාස කළේ නෑ. මාලේ නිසා අපිට මොකුත් ලැබෙන්නේ නෑ කපුටු හාමිනේ. අපි උත්සාහවන්ත වෙන්න ඕන. මේ මට සමාවෙන්න රෝසි. අහලා නැද්ද කපුටු හාමිනේ? කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධිය නැසිය යුතුයි කියලා පැරණි කතාවකුත් තියෙන්නේ. වෙච්ච සිදුවීම නිසා කපුටු හාමිනේට ගොඩක් ලැජ්ජ හිතුණා. රෝසියායේ කවදාවත් කපුටු හාමිනේ වගේ නරක යාළුවෝ ආශ්‍රය කළේ නැහැ.